සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් මම අදත් වැදගත් වීඩියෝ එකක් ඔයාලට ගෙනාවා. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ අපේ වගාව ගැන විස්තර කීපයක්. ඔයාලට පේන ඇති අපි හිටෝලා දැන් පළදාව ලබන අපේ කරවිල වැල. මෙතන වැල් 6ක් 5ක් වගේ තමයි තියෙන්නේ. මේ ඉතින් ඉතාලියේ හැදෙන ලංකාවේ කරල් වලින් ගත්ත කරවිලක්. ඉතින් මේක ඊළඟ පාරට අපිට දාන්න පුළුවන් මේ කරල් වෙලෙන්ඩ තියලා ආයෙන අවුරුද්දේ අපිට පැල කර හැකි. එතකොට මේ ආසයන්න ටිකක් වැඩියෙන් ගන්න පුළුවන් කතාවක් තමයි හිටපු අය නම් කියන්නේ. බලන්න ඔයාලට පේන්නේ කරලක සයිස් එක කරවිල. මෙන්න කරවිල. දැන් අපි මේකේ වේල් 3ක් විතර කෑවා. එන රහයි හොඳටම තියෙනවා. 10ක් විතර තියෙනවා දැන්ටම මේ කරල්. මේක ඉතින් වැඩි මුකුත් පොහොර මුකුත් දැම්මේ නැහැ. ඉතින් අර කලින් වීඩියෝ වල පෙන්වන්න ඉතින් අර කුකුළුන්ගේ අර කොටු අස් කරලා ඉතුරු වෙන මල පහ තමයි මේකට අර දාලා තියෙන්නේ පොහොර වශයෙන්. නම්කුත් නම් දාලා නැහැ. හැමතැනම කරල් තියෙනවා. ඒකට පේන හැටි බලන්නකෝ. මොකටද අපි සල්ලි වෙදන් කරලා කෑම ගන්න. මේ බලන්න මේ වගේ පොඩි ඉඩක වගා කරගන්න පුළුවන් නම් මේ ඔයාලටත් පිරිසුදු ආහාර ලබා ගන්න පුළුවන්. මේ බලන්න හැමතැනම කරල්. මේ වගේ මේ කරවිල විතර නෙමෙයි මේ කරල් ඒ ඔක්කොම ඉතින් ඔයාලට ගෙදරම හදා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඉතින් කුකුල් හදන එකේ අමතර වාසියක් තමයි. ඉතින් කුකුල් පොහොර ගන්න පුළුවන් අපිට. පොඩි ඉඩ ප්‍රමාණයක තමයි මේක මේ කරවිල මැස්ස ගහලා තියෙන්නේ. ඔයාලට මේකට වඩා හොඳට ගහන්න පුළුවන්. ඉතින් මේ වන්ට අපි වැල් 5යි තියෙන්නේ හරියටම. ඔව් 5ක් තියෙනවා වැල්. ලස්සන බලන්න මේක. බලන්න ඉවත් පුංචි ඉඩක් හරි තියෙනවා නම් ඉතින් මේ වගේ කරවිල වැල් කීපයක් ඒවල වලට හොඳ පිරිසිදු අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් කරවිල විතරක් නෙමෙයි කීකෙලුළු වර්ග ඔයාලට හොයා ගන්න පුළුවන්. ඉතින් ඉඩ ප්‍රමාණය අඩු නම් බඳුන් ගත වගේද කරවිල වැල් කීපයක් ඒවා මෙවැනි අස්වැන්නක් ලබා ගැනීමට හැකියාවක් තිබේ. දැන් මම පෙන්වන්න යන්නේ ඔයාලට අපේ ගෙවත්තේ තියෙන අනිත් විවිධ වර්ගවල එළවලු වර්ග ටික. ඉතින් ඔයාලට පෙන්වන්න හදන්නේ අපි වල තියෙන වට්ටක්ක කිව්වොත් එක ජාතිය වට්ටක්ක තියෙනවා මෙතන. වට්ටක්ක වර්ග ජාති 3ක් වගා කරලා තියෙනවා. ඒ වගේම වැටකොළු මේ මඤ්ඤොක්ක වගේ තේවලුත් අපි මෙතෙන්ට එක් කරලා තියෙනවා. ඔයාලාම ඉතින් හිතලා බලන්න මේ වගේ වට්ටක්ක ගෙඩියක් කඩෙන් මිලදී ගන්න ගියොත් ඔයාලට කීයක් සල්ලි වේදන් වෙනවද? ඒ වගේද ඉඩ තියෙන විදියට ඔයාලත් මේ වගේ පුංචි වැල් කිහිපයක් කියවලා ඔයාලගේ එදිනෙදා ආහාරයට ගන්න එළවලු ටික වවාගත්තා නම් ඔයාලගේම සල්ලි ටික ඔයාලටම ඉතුරුයි. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මෙතන එක එක විවිධ වට්ටක්ක වර්ග 2-3ක්ම මේ වෙලේ තියෙනවා. ඔයාලත් බලන් ඉන්නකෝ වට්ටක්ක හැදිලා තියෙන විදිය. ඉතින් මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ පරණ කියන්නේ පාවිච්චි නොකරන ලද මේ කුකුල් කොටුවකට තමයි මේ වැලයවල තියෙන්නේ. ඉතින් ඒකයි මේ උඩ බිම වගේම හැදිලා තියෙන්නේ. උඩ යනවා නම් ඉතින් ඒකට සත්තු කෘමි හානියත් අඩුයි. ඉතින් කොහෙද විදින්න බෑනේ මේ පණුවන්ට ළමන. දැන් ඔයාලට මම පෙන්වන්න දෙන්න අපේ වැටකොළු වගාව. ඉතින් ඔයාලට පේනවා ඇති සරුසාරව වැටකොළු වැවිලා තියෙන ආකාරය. ඔයාලට මතක් කරන්න කැමතියි ඉතින් මේ කිසිම වගාවකට කිසිම පලිබෝධ නාශන මුකුත් යොදලා නැහැ. ඉතින් අපතේ යන කුණු ටිකයි කොළ රොඩු ටිකයි කුකුල් පොහොර කිව්වා වගේ ඒ ටික තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මායා බෝංචි වලට වගේ ගිහින් වගේ වැටකොළු ගහ දිගේ උඩටම ගිහිල්ලා ඉතින් තියෙනවා. ඒක දකින්නත් ආසයි. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් මේ වැටකොළු වලින් අපිට කියන්න වැටකොළු කරල් දැනටමත් 100කට වඩා කඩලා ඇති. ඉතින් අපි විතරක් කන්නේ
යාළුවන්ට නෑදෑයන්ට ගොඩක් බෙදලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්වන්න යන්නේ අපි දැන් දෙලුම් ගස් ටිකේ තියෙන දෙලුම් පළදාව. ඉතින් මෙතන ගොඩක් 3-4ක් තියෙන වර්ග. එක එක වර්ණවල එක එක රහ අණුව ගස් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම මේ තියෙන අපේ මල් වර්ග තියෙනවා මෙතන. එහෙම හිටවද්දී ඉතින් අර කෘමි සත්තුන්ගෙත් උනත් අර මේ එනවා අඩුයි. ඉතින් වලට පේනවා ඇති. වටකොළු වගාව, දෙලුම් වගාව, මේ වගාව, මඤ්ඤොක්ක ගහත් තව ටිකකින් ඔයාලට පෙන්නනවා. අනිවාර්යයෙන්ම මතක් කරන්න කැමතියි ඔයාලගේ වගාව අතර පතරින් මේ වගේ මල් ගස් ටිකක් වැව්වා නම් ඉතින් අර කෘමි සත්තුන්ගෙනුත් ආකර්ෂණය වෙන්න. ඒ මොකද ඒ සුවඳින් එයාලට හුස්ම ගන්න ඕන හරි අපහසුතාවයක් නිසා කෘමි සත්තුත් එනවා අඩුයි. ඉතින් ඔයාලට පේනවා ඇති වටකොළු වැල කොච්චර සරුසාරව හැදිලා තියෙනවද කියලා. ඉතින් මේ වගේ ඔයාලත් ආසයි නම් වගා කරන්න ඔයාලත් try කරන්න. ඒ වගේම අපිට කමෙන්ට් කරන්න මතක කරන්නත් එපා. මේ තියෙන්නේ අපේ වගාව පේන විදිහ. ඉතින් මේ තියෙන්නේ ලංකාවෙන් ගිය අවුරුද්ද ගෙන්න ගත්තු මඤ්ඤොක්ක වගාව. මඤ්ඤොක්ක වගාව කිව්වට මෙතන තියෙන්නේ මඤ්ඤොක්ක පැල දෙකක්. ඉතින් බලන්නකො සරුසාරව ඒ ගස් දෙකත් හොඳට වැවිලා තියෙනවා. ඕනම එළවලුක් මේ ඉතාලියේ මාස 6 තුලද වගා කරගන්න පුළුවන්. ඉතින් ආසාවයි උනන්දුවයි තියෙනවා වලට වගා කරලා පිරිසිදු ආහාර ඔයාටම ලබා ගන්න පුළුවන්. දැන් පෙන්වන්න යන්නේ මෙතන ඉඟුරු පැල, කහ පැල. එතකොට අපි අලිකට පෙර ගස් දෙක තුන කිහිපයකුත් අපි වගා කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ වහල් උඩට ගිය වට්ටක්ක වැල. ඔයාලට පේනවා ඇති කිලෝ 5කට වැඩිය මේ වට්ටක්ක වැලේ ගෙඩි තියෙනවා. ඉතින් ඩුබායි වට්ටක් ඔයාලට පේන විදිය වට්ටක්ක මේ තියෙන එක එක වර්ගයේ වට්ටක්ක මෙතන අපි වගා කරලා තියෙනවා. මෙතන තියෙන හොඳ කාකි ගහක් ඔයාලට පේන. කාකි කියන්නේ හොඳ විටමින් තියෙන ආහාරය. ලංකාවේ ලාවුලු වගේ තමයි ඒ ගහත්. ඉතින් මේ පේන ඔයාලට වට්ටක්ක වැල. ඉතින් කුකුල්ලු විතරක් නෙමෙයි වගාවටත් ඔයාලගේ හිත යොමු කරලා ටිකක් හැදුවොත් ඔයාලට ඉතින් කුකුල් පාලනයයි එළවලු වගාවයි වගේ දෙකෙන්ම ඔයාලට වාසිදායක විදියට ආහාර සමග බිත්තරත් ලබා ගන්න පුළුවන්. මේ තියෙන වැල තමයි චව් චව් කියන පැලේ. ඒකත් හොඳට වර්ධනය වෙලා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙනතුරු ඔබට සුබ දවසක්.